අද ජූනි 14 මේ තියෙන අයහපත් කාලගුණයත් එක්ක ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඒ කියන්නේ NBRO එකෙන් වැදගත් නිවේදනයක් ඇවිල්ලා තියෙනවා. ඕ. ඒ තමයි දිස්ත්‍රික්ක කීපයකටම නායෑමේ අනතුරු වැංගවීමක්. ඒකින් අපි බලමු මේකේ ඇත්තටම මොකක්ද කියවෙන්නේ මොනමද මේ ප්‍රදේශ කියලා ටිකක් විස්තරාත්මකව. මේක ඇත්තටම වැදගත්. මොකද මේකෙන් දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 15කට බලපානවා. 15කට. 15කට. නිකුත් කරලා තියෙන්නේ පළවෙනි අදියරේ. ඒ කියන්නේ අදියර බිඳුවිට මට්ටමේ අනතුරු ඇඟවීමක්. ඒ වගේම මේක අද හවස 4 ඉඳලා ඉදිරි පැය 24ටම බලපවත්වනවා. අදියර බිඳු එක අනතුරු ඇඟවීමක් කිව්වම ඒකේ ප්‍රායෝගිකවම ඒ කියන්නේ මොකක්ද? මිනිස්සු මොන වගේ අවධානයකින්ද ඉන්න ඕනේ? හරිම වැදගත් ප්‍රශ්නයක් කරුවා. අදියර බිඳු එක කියන්නේ අවධානයෙන් සහ සෝදිසියෙන් ඉන්න කියන එක. ඒ කියන්නේ තමන් ඉන්න ප්‍රදේශය වටපිටාවේ වෙනස් වීම ගැන හොඳට බලන් ඉන්න ඕන. හයි. උදාහරණයක් කිව්වොත් පොළවේ පැලීම්, බිම ගිලා බහිනව වගේ ගස් සැලවෙනවා, බිත්ති පුපුරනව වගේ දේවල්. ඒවනටනම් අලුතින් වතුර උල්පත් මතුවෙනවද, තියෙන ඒවා බොර වෙනවද වගේ දේවල් ගැන සෝදිසියෙන් ඉන්න එක. හරි. ඒ එක්කම හදිසියක් වුණොත් කොහාටද යන්නේ, කොහොමද යන්නේ කියලා පොඩි සූදානමකුත් තියාගන්න එක මේකට අයිති. ඒ කියන්නේ මේක තාම ඉවත් වෙන්න කියලා නියෝගයක් නෙමෙයි. නෑ. හැබැයි අවදානමක් තියෙනවා. ඒ නිසා අවට බලන්න කියන එක. හරියටම හරි. එතකොට මේ ක්‍රමයේ වෙන මට්ටම් මෙහෙවත් තියනවද? ඔව් තියෙනවා. සාමාන්‍යයෙන් නායම් අනතුරු ඇඟුවීම් මට්ටම් කීපයක් තියෙනවා. මේ අධ්‍යයර එක තමයි පළවෙනි එක. තත්ත්වය තවත් ටිකක් වැඩි වුණොත් අධ්‍යයර දෙක, ඒ කියන්නේ ඉවත් වෙන්න සූදානම් වෙන්න කියන එක. එහෙම නැත්නම් අධ්‍යයර 3 වහාම ඉවත් වෙන්න කියන එකට යන්නත් පුළුවන්. දැනට තියෙන්නේ මේ පළවෙනි මට්ටම. හරි. දැන් පැහැදිලි. එතකොට බලවාමට ලක් වෙලා තියෙන දිස්ත්‍රික්ක ටික කිව්වොත් කොළඹ, ගාල්ල, කළුතර. ඔව්. මහනවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර. සෑහෙන්න පළාත් ගානක් නේද මේ? ඇත්තටම දිස්ත්‍රික්ක 7ක් පුරාම පැතිරිලා. ඒකෙන් පේනවා මේ වර්ෂාවේ බලපෑම කොයිතරම්ද කියලා. ඔව්. නම් කරලා තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 15 බැලුවම මේක බස්නාහිර, දකුණ, සබරගමුව. මධ්‍යම පළාත් ඔක්කොම ආවරණය කරනවා. විශේෂයෙන්ම බැලුවොත් කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, බුලත් සිංහල, අඟලවත්ත වගේ තුනක්ම තියෙනවා. කෑගල්ලෙත් එහෙමයි. දැරණියගල, දෙහියෝ විට, යටියන්තොට. රත්නපුර තමයි වැඩිපුරම. රත්නපුර, කුරුවිට, නිවිතිගල, ඇහැලියගොඩ, අයගම පහක්ම තියෙනවා. එතකොට අනිත් දිස්ත්‍රික්කවල? අනිත් ඒවයි කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, ගාල්ල, ඇල්පිටිය, මහනුවර, ගංගයිහල, කෝරළේ, නුවරඑළියේ අඹගමුව. ওই ටික තමයි. හරි. මේ ප්‍රදේශෙම තෝරගන්න විශේෂ හේතුවක්. ඒ කියන්නේ භූ විෂමතාවයේද නැත්නම් මේ දවස්වල වැස්ස වැඩි හින්දාද? සාමාන්‍යයෙන් කාරණා කීපයක්ම බලනවා. එකක් තමයි ඔබ කිව්වා වගේ භූ විෂමතාවය. ඒ කියන්නේ කඳු බෑවුම් සහිත ප්‍රදේශ වීම. ඔව්. අවදානමට ලක් වෙලා තියෙන්නේ. ඒ වගේම කියනවා මේ අනතුරු ඇඟවීම පැය 24කට වළංගුයි කියලා. ඔව්. ඒ කාලෙන් පස්සේ මොකද වෙන්නේ? ඉබේම අයින් වෙනවද? නෑ. පැය 24ක් දෙනවා කියන්නේ බලධාරීන් ඒ කාලය ඇතුළත තත්වය හරිම කිට්ටුවෙන් නිරීක්ෂණය කරනවා කියන එක. හයි. මොකද කාලගුණය වෙනස් වෙන්න පුරුවන්, වැස්ස අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා පැය 24 ඉවර වුණාම එයාලා ආයෙමත් බලනව තත්වය කොහොමද කියලා. ඊට පස්සේ එක්කෝ අනතුරු ඇඟවීම අයින් කරයි. නැත්තම් තව කාලයකට දික් කරයි. එහිමත් නැත්තම් අර මම කිව්වා වගේ අධියර දෙකට වගේ උසස් කරන්නත් පුළුවන්. ඒ නිසා මේ කාලය තුල නිවේදන ගැනත් බලනින් එක වැදගත්. එහෙනම් සාරාංශයක් විදිහට ගත්තොත් ප්‍රධාන වශයෙන්ම කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර කියන දිස්ත්‍රික්ක 7 අර නම් කරපු ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 15 කියන ජනතාවට ඉදිරි පැය 24ට පළවෙනි අධියරේ නායම් අනතුරු ඇඟවීමක් තියෙනවා. ඔව්. ඒ කියන්නේ වටපිටාව ගැන හොඳ සෝදිසියෙන් ඉන්න ඕන කියන එක. හරියටම හරි. අවසාන වශයෙන් මම හිතන්නේ දෙයක් කියන්නම්. දැනට මේ නිශ්චිත කොට්ටාස 15කටනේ අනුතර ඇඟවීම තියෙන්නේ. ඔව්. හැබැයි කාලගුණ රටාව කියන්නේ හරිම වෙනස් වෙන දෙයක්. අද එකතැන පිට තියෙන අවදානම හෙට වෙන පැත්තකට යන්න පුළුවන්. ඒ නිසා නිල වශයෙන් අනුතර ඇඟවීමක් නැතත් තදවැසි තියෙන වෙලාවට විශේෂයෙන්ම කඳුකර බෑවුම් වෙඩි ප්‍රදේශවල ඉන්න අය පොඩ්ඩක් තමන්ගේ ආරක්ෂාව ගැන හිතන එක, මූලික අවධානයක් දෙන එක ගොඩක් නුවණට හුරුයි. ඇත්ත. මොකද ස්වභාවික ආපදා ගැන හරියටම කියන්න අමාරුයි. ඒ නිසා පූර්ව සූදානමයි අවධානයයි තමයි ඉති තියෙන හොඳම ආරක්ෂාව.